ආයිබෝවන් ඔන්න පුතේ අදත් අපි අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි බලමු මේ 6 වරක් කරේ ලේසියෙන්ම කටපාඩම් කරන්නේ නැතුව කොහොමද කෙටි ක්‍රමයකින් ඉගෙන ගන්න කියලා. බලන්න මම මේ 6 වරක් චක්‍රය ලියලා තියෙනවා. දැන් මේක අපිට පුළුවන් ඔයාලා දන්නවා ඇති 6 වරක් චක්‍රේ 5 වරක් චක්‍රයෙන් ගොඩනගන්න පුළුවන්. දැන් ඔයාලා 5 වරක් චක්‍රේ 5 10 15 20 කියලා දන්නවනේ පුතේ. හරිද? දැන් මේ විදිහටයි මේ 5 වරක් චක්‍රයෙන් 6 වරක් චක්‍රේ ගොඩනගන්නේ. 5 වරක් චක්‍රේ දන්නවා නම් ඔයාලට 6 වරක් චක්‍රේ ගොඩනගා ගන්න පුළුවන්. මම 6 වරක් එක ලිව්වේ නෑ. ලේසියිනේ. 6 වරක් 2. 5 වරක් 2 කීයද? 10යි. ලියා ගන්න. 6 වරක් 3 දන්නේ නෑනේ. 5 වරක් 3 කීයද? 15යි. මේ විදිහට 6 වරක් චක්‍රේ 5 වරක් කියලා හිතාගෙන ලියා ගන්න. 5 වරක් 4 20යි. 6 වරක් 5 නැත්නම් 5 වරක් 5 අපි මෙතෙන්ට ගන්නෙ 25යි. 6 වරක් 6නේ 5 වරක් 6 30යි. 5 වරක් 7 35යි. 5 වරක් 8 40යි. 5 වරක් 9 45යි. 5 වරක් 10 50යි. ඕන්න දැන් අපි 5 වරක් චක්‍රේ ලියාගත්ත 6 වරක් චක්‍රේ වෙනුවට. දැන් කරන්නේ පුතේ මේ 6 වරක් චක්‍රේ මේ යෙදිලා තියෙන ඉදිරියෙන් ඉලක්කම ඒකට ලියලා එකතු කරනවා. මේ දෙක මේකට ලියලා එකතු කරා. 10යි 2යි 12යි. 6 වරක් 3නේ ඕන්නේ. 15ට මේ තුන එකතු කරා. 15යි 3යි 18යි. මේ 4 20ට එකතු කරා. 20යි 4යි 24යි. 6 වරක් 4 24යි. 6 වරක් 5නේ ඕන්නේ. 25ට මේ 5 එකතු කරන්න. 25යි 5යි 30යි. ඒ කියන්නේ 6 වරක් 5 30යි. 6 වරක් 6නේ ඕන්නේ. දැන් අපි 30 ලියාගත්තනේ. 30ට 6ක් එකතු කරන්න. 30යි 6යි 36යි. 6 වරක් 6 36යි. 6 වරක් 7 5 වරක් 7 35යි කියලා අපි ලියාගත්තනේ. 35ට 7ක් එකතු කරන්න කීයද? 42යි. 6 වරක් 8 5 වරක් 8 40යි කියලා ලියාගත්තනේ. 40ට 8ක් එකතු කරන්න 48යි 6 වරක් 8. 6 වරක් 9 45යි කියලා අපි ලියාගත්තනේ 5 වරක් 9. 45ට 9ක් එකතු කරන්න. ඒක කීයද? 54යි. 6 වරක් 10 5 වරක් 10 50යි කියලා ලියාගත්තනේ 50ට 10ක් එකතු කරන්න උත්තරේ 60යි. බලන්න 6 වරක් චක්‍රේ 5 වරක් චක්‍රේ ලියලා අපිට මොකද කරන්නේ? ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් මෙවැනි වීඩියෝ තුලින් තවත් ඉදිරියට අපි හමු වෙමු. හරිම ලේසි මේ ක්‍රමනේ අනුගමනය කරලා බලන්න. හරිම පහසුයි.